අපි 6 වෙනි ප්‍රශ්නේ බලමු. අපි සාකච්ඡා කර හිටියේ 2021 අවුරුද්දේ A level වල combined maths එක PO paper එකේ පළවෙනි කොටස. ප්‍රශ්න 5ක් සාකච්ඡා කරලා තියෙනවා. දැන් 6 වෙනි ප්‍රශ්නේ බලමු. 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ y සමානයි lnx බෙදීම මූලයක් සහ y සමානයි 0 හා x සමානයි e වර්ග වක්‍ර මගින් ආවෘත වන පෙදෙස s යයි ගනිමු. s හි වර්ගඵලය වර්ග ඒකක 4ක් බව පෙන්වන්නලු. s පෙදෙස x අක්ෂය වටා රේඩියන් 25 වලින් භ්‍රමණය කරනු ලැබේ. මෙලෙස ජනනය වන ඝන වස්තුවේ පරිමව 8.5 බෙදීම 3 බව පෙන්වනවා. එතකොට අපි දන්නවා මෙන්න මේ විදිහට තමයි අපිට දීලා තියෙන්නේ අදාළ කොටස. ඒ කියන්නේ y සමානයි lnx බෙදීම මූලක කියන ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට යනවා. y සමානයි 0 කියන්නේ මේ සරල රේඛාව සහ x සමානයි e වර්ග කියන්නේ මෙන්න මේක. එතකොට මෙන්න මේ s කියන වර්ග කොටසේ වර්ගඵලය තමයි වර්ග ඒකක 4ක් කියලා අපිට වෙන්නන්න තියෙන්නේ. එතකොට අපි ගාන හදලා බලමු. අපි දන්නවා මේ විදිහේ ගානක් තියෙද්දි අපිට වර්ගඵලය මම සිම්පල් s කියලා දීලා තියෙනවා. s සමාන වෙන්නේ අනුකල මෙතන එකේ ඉඳන් e වර්ග වලට වෙනකම් ප්‍රස්ථාරය තමයි ln x බෙදීම වර්ගමූල x dx. ඔන්නෝකින් අපිට මෙන්න මේ කොටසේ වර්ගඵලය ගන්න පුළුවන්. අපි දැන් මේක කොටස් වශයෙන් සුළු කරමු. එතකොට කොටස් වශයෙන් සුළු කරද්දී ඉස්සෙල්ලාම අපි ගන්නේ 1 e වර්ග ln x වාරයක් d යට dx මෙන්න මේ 1 යට මූල x කියන එකේ අනුකලයි. අපි දන්නවා මේ තියෙන්නේ x වල ඍණ භාග වෙන බලය. ඒක අපිට ලියන්න පුළුවන්. 1 යට ඍණ භාගය ධන 1 x වල ඍණ භාගය ධන 1 කියලා. ඍණ භාගය ධන 1 කියන්නේ ධන භාගයයි. මේක ඉරයට තියෙන නිසා 2යි වර්ගමූල x කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙතනට එන්නේ මෙහෙම ලියන්න 1 යට වර්ගමූල x dx. එතකොට ඒක සමාන වෙනවා 1 යට e වර්ග ln ln x වතාවක් මේ තියෙන්නේ 2යි මූල x 2යි මූල x වල එකේ ඉඳන් e වර්ග වලට වෙනකම් ඍණ එකේ ඉඳන් e වර්ග වෙනකම් 2යි වර්ගමූල x වාරයක් d යට dx ln x dx. මෙන්න මේ අනුකලනය d යට අවකලනය ln x සමාන වෙනවා 1 යට x ට. එතකොට මේක සමාන වෙනවා මේකට අපි ආදේශ කරමු ln e වර්ග වාරයක් 2යි e වර්ගයේ වර්ගමූල ඍණ ln බිංදුව වාරයක් 2යි වර්ගමූල බිංදුව ඍණ දෙකක් එළියට ගන්න පුළුවන්. 1 e වර්ග එකේ ඉඳන් e වර්ග වෙනකම් x වල වර්ගමූල 1 යට x dx. එතකොට මේක අපිට ගන්න පුළුවන් මේ තියෙන්නේ 2යි ln e කියන්නේ ln e වල වර්ග කියන එකේ අපිට බලය මෙන්න මේ විදිහට අරගෙන මේ කියන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ 2යි log e පාදයට e. අපි දන්නවා log 10 පාදයට 10 සමානයි 1යි. ඒ කියන්නේ log එක මොකක්ද කිසි පාදයකට අදාළව ඒ පාදයේම සංඛ්‍යාව 1යි. මේ තියෙන්නේ 10 පළවෙනි බලය සමානයි 10යි කියන්නේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ e වල පළවෙනි බලය සමානයි e. මෙතනට එන්නේ 2 වැඩි කිරීම 1. ඒ කියන්නේ මේ තියෙන්නේ 2. එතකොට මෙතන 2 වැඩි කිරීම
2 වැඩි කිරීම 1 ධන 2යි වර්ගමූල වැඩි කිරීම 2යි e වර්ගයේ වර්ගමූල කියන්නේ e ඍණ මෙතන 1 එන්න ඕනේ 1 log ln 1 කියන්නේ log e පාදයට 1 අපි දන්නා ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය තමයි 1 වෙන්නේ ඒ නිසා මේක සමාන වෙනවා බිඳුවට ඍණ බිඳුව එහෙම නැත්නම් ඒ කොම බිඳුවයි ඍණ 2යි 1 ඉඳන් e වර්ග වෙනකම් මෙතන තියෙන ධන භාගයක් මෙතන තියෙන ධන එකක් ඒක උඩට එද්දි ඍණ 1යි ධන භාගය ඍණ 1 ඒ කියන්නේ ඍණ භාගයයි කියන්නේ 1ට මූල x dx මෙතනින් අපිට එනවා 4e කියලා ඍණ දෙවතාවක් වර්ගමූල x වල අපි අනුකලන ඉස්සලත් ගත්තා වර්ගමූල 1ට x අනුකලන අපිට ආවේ 2යි වර්ගමූල x කියලා 2යි වර්ගමූල x 1 ඉඳන් e වර්ග වෙනකම් 4e ඍණ 4 වාරයක් e වර්ගයේ වර්ගමූල කියන්නේ e ඍණ මෙතන 1 වර්ගමූල කියන්නේ 1 දෙවල ටික 4යි 4e ඍණ 4e ඍණ 9 දාන 4 මේකට මේක කැපිලා යනවා උත්තරේ එනවා 4යි කියලා. එතකොට අපිට ගානේ දීලා තිබුණෙත් මෙන්න මේ s කියන කොටසේ වර්ගඵලය 4ක් බව පෙන්වන්න කියලා. ඊළඟට අපි කියනවා s පෙදෙස x අක්ෂය වටා රේඩියන් 2π වලින් භ්‍රමණය කරනු ලැබේ. මෙලෙස ජනනය වන ඝන වස්තුවේ පරිමාව 8යි බෙදීම 3 බව පෙන්වන්න. එතකොට මෙන්න මේ s කියන කොටස මෙන්න මේ x අක්ෂය වටා අංශක 2π වලින් භ්‍රමණය කරනවා. එතකොට හැදෙන්නේ මෙන්න මේ වගේ එකක්. x අක්ෂය y අක්ෂය එතකොට මෙන්න මේ වගේ කොටසක් නේ අපිට තිබුණේ දැන් s කියලා. මේක තමයි s මේක x අක්ෂය වටා මේ විදිහට අංශක 2π වලින් කරකවද්දී මෙන්න මෙහෙම එකක් එන්නේ. මෙන්න මේ විදිහට 3D මෙන්න මේ විදිහට මේක තමයි. එතකොට මෙන්න මේකේ පරිමාව තමයි පෙන්වන්නේ. එතකොට අපි දන්නවා ඒකේ පරිමාව අපිට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ චූටි මේකක් ගත්තොත් අපි මේ දුර x කියලා ගමු. මේ දුර dx කියලා ගමු. එතකොට මේකේ පරිමාව අපිට ගන්න පුළුවන්. මෙන්න මේක චූටි මේ විදිහට රවුමක් කියලා ගත්තොත් මෙහෙම ගත්තොත් මේ දුර වෙන්නේ y 5 r වර්ග h නේ අපිට මේ සිලින්ඩර් එක මේක පොඩි චූටි සිලින්ඩර් කෑල්ලක් වගේ. එතකොට සිලින්ඩර් එක පරිමාව ගන්න පුළුවන් අපිට 5r වර්ග h වලින්. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය උසෙන් වැඩි කරලානේ. එතකොට මේකේ 5r වෙනුවට දාන්නේ y වර්ග h වෙනුවට දාන්නේ dx. අන්න ඒක 1 ඉඳන් e වර්ග වලට වෙනකම් අනුකලනය කරා නම් මේ සම්පූර්ණ කොටසේ පරිමාව ගන්න පුළුවන්. ඒකට පරිමාව v කියලා ගන්නම්. v ගන්න පුළුවන් අපිට 1 ඉඳන් e වර්ග වෙනකම් 5y වර්ග dx වලින්. එතකොට 1 ඉඳන් e වර්ග මම 5 එළියට ගන්නම්. y වර්ග කියන්නේ ln x වල මෙහෙම වර්ගය. බෙදීම වර්ගමූල x වල වර්ගය කියන්නේ x dx. එතකොට මේකටත් අපිට කොටස් වශයෙන් අනුකලනය දාන්න පුළුවන්. මම මෙහෙට 5 දා ගන්නවා ලේසියට. එතකොට මෙතන 1 ඉඳන් e වර්ග වෙනකම් ln x වල වර්ග d යට dx යට x dx. එතකොට 1 යට x
dx වල එකයට x වල අනුපාතය තමයි ln x කියන්නේ. ඒ කියන්නේ ln x වල ඝනය එකේ ඉඳන් e වර්ග වෙනකම් ඍණ එකේ ඉඳන් e වර්ග වෙනකම් ln x වල වර්ග වාරයක් dයට ln x වාරයක් dයට dx ln x වල වර්ගය dx. එතකොට මේක සමාන වෙනවා ln x වෙනුවට e වර්ග වල ඝනය ඍණ ln 1 වාරයක් ඝන එකේ ඉඳන් e වර්ග වෙනකම් ln x වාරයක් 2යි ln x බෙදීම x කියලා ගන්න පුළුවන්. dx මේක සුළු කරේ කොහොමද? d යට dx fx කියලා තිබුණොත් අපි ගන්නෙ f dash x නේ. එතකොට fx වල n වෙනි බලය කියලා ගන්න මම ලේසියට fx වල n වෙනි බලය ඒක සමාන වෙන්නේ n වාරයක් fx වල n ඍණ 1 වාරයක් f dash x කියලා. මෙතනදී fx කියන්නේ ln x n කියන්නේ 2. එතකොට d යට dx ln x වල වර්ග සමාන වෙනවා 2යි ln x වල 2 ඍණ 1 වාරයක් ln x වල අනුකලනය කියන්නේ අවකලනය කියන්නේ 1ට x. අන්න ඒකෙන් තමයි මෙන්න මෙතනට ගත්තේ. එතකොට අපිට මේක සුළු කරාම ගන්න පුළුවන්. මෙතන 2 එළියට ඉස්සරහට එනවා 2යි ln e කියන්නේ 1යි ඒකේ තුන්වෙනි බලය මෙතන බිංදුව ඍණ ඊළඟට එනවා මෙතන තියෙන්නේ මොකද්ද කියලා බලන්න. දෙවාරයක් එකේ ඉඳන් e වර්ග වෙනකම් ln x වල වර්ගය බෙදීම x dx. එතකොට මම මෙහෙන් ලියන්න හිතමු නිසා අපි මේක සමානයි කියලා ගත්තේ මොකටද? v ට. v බෙදීම 5 නේ. v බෙදීම 5 කියන්නේ මෙන්න මේක. v බෙදීම 5 මම කොහොමද ලියන්න? එතකොට මෙන්න මේක සමාන වෙන්නේ මෙන්න මේකට. එකේ ඉඳන් e වර්ග ln x වර්ග x. මෙතන 5 එක පැටලෙන නිසා මම 5 එක ගුණ කරන්නේ නැතුව මෙහෙටම දාගන්නම්. එතකොට මේ හැම එකක්ම 5 වලින් ගුණ වෙන්න ඕනේ. 5 මෙතන 5 එතකොට මෙතනත් 5 තියෙනවා. හරිනේ? දැන් ලේසි. ln x වර්ග dx. එතකොට මෙතන තියෙනවා 8යි 5 කියලා. ඒක සමාන වෙනවා මේ ඍණ 2යි 5 මෙහාට ගියාම මේ සම්පූර්ණ පදයම තමයි මෙතනක් තියෙන්නේ. ඒකට 2යි 5 ධන 5 සමානයි 3යි 5 වතාවක් මෙන්න මේක. මම මේක ලේසියට ලේසියට තියලා පැටලුණොත් එකේ ඉඳන් e වර්ග ln x වල වර්ග බෙදීම x dx. එතකොට අපි මුලින් බලන්න v සමාන වෙන්නේ 5y වර්ග වලට. මේ තියෙන්නේ y වර්ග 8යි 5 බෙදීම 3 සමානයි. මම මේ 5 එකට මේ 5 කැපුවේ නෑ. එකේ ඉඳන් e වර්ග මේ 5 එක ඇතුළට දාගන්න. 5y වර්ග dx. හරිනේ? එක පැටලුණා නම් ආයි කියන්නම්. මේක මේ විදිහට සුළු කරාම මෙතන ආවා මෙහෙම. එතකොට මම 5
v බෙදීම 5 ගන්න නැතුව 5 දිගටම ගුණ කරගෙන ආවේ. එතකොට මේ හැම පදයක්ම 5 වලින් වැඩි වෙනවා. එතකොට මේ පදයම තමයි මෙතනක් තියෙන්නේ. ඒ නිසා මම මේකම මෙහාට දැම්මා. එතකොට මෙතන 2යි 5 මෙතන 5 එකතු වුණාම 3යි 5 කියලා. එතකොට මේ තියෙන්නේ ln x බෙදීම ln x වල වර්ගය බෙදීම x කියන්නේ y වල වර්ගය. එතකොට අපි පරිමාව v සමානයි කියලා ගත්තේ k ඉඳන් e වර්ග වෙනකන් 5y වර්ග dx නේ. එතකොට අපි මේ 5 ඇතුළට දාගෙන මෙන්න මේක y වර්ග තියෙනවා dx තියෙනවා. එතකොට අපිට මේ සම්පූර්ණ පදය මෙන්න මේ පදේ ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට v කියලා. එතකොට මේ තියෙන්නේ v සමාන වෙනවා 8යි 5 බෙදීම 3ක් කියලා එනවා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තේරුම් නැති දෙයක් තියෙනවා නම්